වකුගඩු කේස්. මොකද වකුගඩුනේ? වකුගඩු අඩුනා කියන්නේ ඉදි මේ වකුගඩු ඇකුළුණාද? ඇකිලුණා. දවස් මාස 6ක් විතර යනකොට ඔක්කොම ටික බහිනවා. බහිනා කිව්වා. ඒ කියන්නේ ඒ ඇකිලිලා දැන් ඔයාට තිබුණ අමාරුකම් මොනවා? අමාරු ගන්න නිින්ද යන්නේ ඒක එක්කම වැඩි ඇවිද ගන්න අමාරුයි. ඇඟේ පතේ ගොඩක් එක්කුම් තිබ්බා. දියන්න තමයි ගොඩක්ම අමාරු. ඔළුව එක්කම නිතරම ඔළුව එක්කුම්. ඒක තමයි තිබ්බේ. නිදිමත තිබ්බත් නිින්ද යන්නේ නෑ. කොච්චර කාලෙ ඔහොම දුක් විඳද? අවුරුදු 15ක්. අවුරුදු 15. ඊට පස්සේ මොකද කරේ? මුල්ම කාලේ නම් දන්නේ නැහැ මොකද්ද ලෙඩේ කියලා ඉස්පිරිතාලෙන් ආරවට මේවට ගිහින් බෙහෙත් මේ ඇඟේ අමාරුවට හරියන්නේ නැහැ. පස්සේ තමයි ඉතින් දැන. ඊට පස්සේ ඉස්පිරිතාලෙන් කරපු දේවල් වලට මොකද උනේ? ඉස්පිරිතාලෙන් කරන හේ බයිනවා කොහොමද? බයිනවා. ඒ බොණ්ඩ ඒව තව අඩු වුණා ඒකලුණා. ඊට පස්සේ ඩයලයිසිස් කරන්න ඕන කිව්වා. මාස 6ක් විතර යනකොට ඉතුරු ටිකක් බයිනයි. බලන්නකෝ තාත්තා මේ වෙච්ච දේනේ. ඒක ඊට පස්සේ මේ දැන් ඊට පස්සේ තමයි මෙහි ආවෙනේ. දැන් අපි බෙහෙත් පටන් ගත්තේ 2026 3/28 4/19 5/10 6/10 6/1 අද 6/28 බෙහෙත් වාර 5යි. දැන් මේ බෙහෙත් වාර පළවෙනි එක බොද්දි මොකට මොකද උනේ? පළවෙනි එකේ බුද්ධි අර තිබුණ අමාරුකම් කොහොම අඩු වෙලා ගියා. මේ ඇඟේ අමාරු කකුල් හිරි වැටීම් ගතිය ඒවා අඩු වෙලා ගිහිල්ලා දැන් වෙනකොට ඇඟට ගොඩක්ම සැහැල්ලු. මොකුත්ම අවුලක් නැහැ. මොකුත්ම අවුලක් දැනෙන්නේ නැහැ. අවුලක් නැති හින්දාම කියන්නේ. ඉතින් මේ ඇවිල්ලා අවුරුදු 15ක්ද එතකොට? අවුරුදු 15ක් ඉතින් වක්ගඩු වලින් දැන් බද්ධ කරන්න ඕන කිව්වද නැත්නම් ඩයලිසිස් කරන්න ඕන කිව්වද? බද්ධ කරන්න ඕන කිව්වා. බද්ධ කරන්න තිබුණද ඉතින් වක්ගඩු? හොයන්න කිව්වා. නැත්නම් ඉතින් ඩයලිසිස් තමයි. මෙන්න තත්ත්වය ඉතින්. ඉතින් මේ වගේ දැන් අපි බෙහෙත් වාර 4යි ගියේ. කියන්නේ මාස 2යි නේද අපි ගියේ. හරියට ගියොත් මාස 2යි ගියේ. දැන් අද මාස 2 ඉවරලා 5 වෙනි බෙහෙත් වාරේ. ඉතින් සීනි බහින්න නැතුව තිබුණා 100 කීයට තිබුණා? 142. 142 තිබුණා. මං ගියා 4 වෙනි බෙහෙත් වාරේ සීනි සීක්‍රෝ බැස්සුවා. චෝටි කලන්ත ගතියකුත් ආවා. හැබැයි දැන් තියෙනටත් ඔක්කොම ඉවරයි. දැන් හොඳයි. තව බෙහෙත් වාර දැන් 5ද යන්නේ. තව බෙහෙත් වාර කීපයක් ඇද්දි දැන් ලෙඩේ ආපස්සට හැල්ලා තියෙන ස්ථාවර කරලා අපි ඉවර කරනවා. ඉතින් මේ ඔන්න ඉතින් අපරාධ ඉතින් විනාශ වෙන්න ගියපු ජීවිතය. එහෙමනේ? ඔව්. රැකලා දුන්නානේ. රැකලා දුන්නා. සෝපත් වහ වෙන්න බෑ.